ඔයා ඉතිකල් හැකින් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ට නම් දන්නවා සාමාන්‍යයෙන් කාට හරි ඇටැක් එකක් කරද්දී කරන පළවෙනි ස්ටෙප් එක තමයි ඔයාගේ ටාගට් එක ගැන ඉන්ෆර්මේෂන් ගැදර් කරන එක. ඒ කියන්නේ ඔයාගේ ටාගට් එක ගැන සම්පූර්ණ අවබෝධයක් ගන්න ඕනේ. එයා මොන වගේ කෙනෙක්ද, එයා ඉන්න ෆීල්ඩ්ස් මොනවාද, ඒ වගේ විස්තර දැනගන්න ඕනේ. ඔයාගේ ටාගට් එක පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්, ඕගනයිසේෂන් එකක් වෙන්න පුළුවන්, කම්පැනි එකක් වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ ටාගට් එක ගැන සම්පූර්ණ විස්තර එකතු කරන්න ඕනේ. ඉතින් මේ ස්ටෙප් එකට මේ ඉතිකල් හැකින් ෆීල්ඩ් එකේදී රිකොනිසන්ස් කියලා කියනවා. ඉතින් මේ ෆීල්ඩ් එකේදී පාවිච්චි කරන්න පුළුවන් එක ටෙක්නික් එකක් තමයි OSINT කියලා කියන්නේ. ඕපන් සෝස් ඉන්ටෙලිජන්ට් කියලා කියනවා. ඔයාලට මේ රිකොනිසන්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේ හරහා ඔයාලට අදාළ ටාගට් එක ගැන හුඟක් විස්තර එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි පොඩි වීඩියෝ සීරීස් එකක් කරනවා කොහොමද මේ වගේ අදාළ පුද්ගලයා ගැන විස්තර එකතු කරගන්නේ කියලා. උදාහරණයකට අපි මෙතනදී හැක්වර් ගැන අපේම channel එක ගැන තමයි විස්තර එකතු කරගන්නේ. අපි බලමු මේ channel එක ගැන අපිට කොච්චර විස්තර එකතු කරගන්න පුළුවන් වේද කියලා. හරි. ඉතින් ඔයාලටත් ඔයාගේ ටාගට් එක ගැන විස්තර එකතු කරද්දී මේ විදිහටම මේ සිනෑරියෝ එකම අදාළ ටාගට් එකට රීප්ලේස් කරන්න සිද්ධ වෙනවා. හරි. ඉතින් ඉස්සෙල්ලාම ඔයාට අදාළ ටාගට් එක ගැන එකතු කරන විස්තර සේව් කරගන්න තැනක් ඕනේ. ඉතින් ඔයාට මෙන්න මේ Notion කියන පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ තියෙනවා Obsidian කියලා මේක offline software එකක්. මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් Notion පාවිච්චි කරනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඔයා මේ එකතු කරගන්න data ඇතුලේ sensitive data තියෙනවා නම් මෙයාලගේ cloud එකේ save වෙන නිසා ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒකෙන්ද මම recommend කරනවා මෙන්න මේ විදිහට Obsidian කියන මෙන්න මේ software එක පාවිච්චි කරන්න කියලා. offline ඔයාලට ඔයාගේ target එක ගැන විස්තර එකතු කරගන්න පුළුවන්. හරි. ඉතින් මම මෙතනදී එහෙනම් ඉස්සෙල්ලාම මේ වීඩියෝ සීරීස් එකක් කරන්නේ. එතකොට මේක පළවෙනි වීඩියෝ එක. මේකෙදි open source intelligence ගැන ඔයාලට basic idea එකක් සහ Google advanced search operators එහෙම නැත්නම් Google hacking කියලාත් කියනවා මේකට. ඉතින් ඔන්න ඔය ගැන විතරයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයා යන්න ඔයාගේ browser එකට ගිහිල්ලා google.com කියලා search කරගන්න පුළුවන්. හරි. ඉතින් සාමාන්‍යයෙන් අපි එදිනෙදා Google එක පාවිච්චි කරන්නේ මොකක් හරි වෙබ්සයිට් එකක් හොයාගන්න හෝ අන්න ඒ වගේ වැඩවලට තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මෙන්න මේ open source intelligence වලදී මේ search engine එකක් ගැන මේ search engine එක පාවිච්චි කරලා අදාළ පුද්ගලයෙක් ගැන හුඟක් විස්තර එකතු කරගන්න පුළුවන්. හරි. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට කියලා දෙන advanced search operator එක තමයි මේ Google search engine එකේ double quotes ඇතුලේ ඔයාලට පුළුවන් අදාළ target එකකින් නම search කරන්න. හරි. ඉතින් මම උදාහරණයකට හැක්වර් කියන නම සර්ච් කරාට පස්සේ මෙන්න මේ අදාළ නම තියෙන සර්ච් රිසල්ට්ස් විතරයි පෙන්වන්නේ. ඔයා සාමාන්‍යයෙන් Google එකට ගිහිල්ලා අදාළ නම විතරක් සර්ච් කරොත් ඒ සර්ච් රිසල්ට් එක ඇතුලේ වෙනත් නමුත් තියෙනවා. උදාහරණයකට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ hack the box පවා තියෙනවා. මෙන්න මේ හැක්වර් කියලා සර්ච් කරද්දී. හැබැයි මෙන්න මේ විදිහට ඩබල් කෝට්ස් ඇතුලේ ඔයා සර්ච් කරොත් අදාළ සර්ච් රිසල්ට් එකේ පෙන්වන්නේ මෙන්න මේ හරියටම හැක්වර් කියන නම තියෙන search results විතරයි. ඒක තමයි පළවෙනි search operator එක. ඉතින් ඔන්න ඔය විදිහට අදාළ target එක ගැන ඔයාලා search කරලා මේ එන search result එකින් එකට ගිහින් බලන්න පුළුවන්. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට හැම එකක්ම new tab එකකින් click කරනවා. හරි. මේක real world scenario එකේදී අනිවාර්යෙන්ම මේ එන හැම search result එකක්ම click කරලා බලන්න ඕනේ. නමුත් මම මෙතනදී දන්නවා අපේ channel එක මොකක්ද, අපේ links මොනවද කියලා. ඒක හින්දා මම මෙතනදී හැම link එකක්ම click කරන්න යන්නේ නැහැ. හැබැයි ඔයා real world attack එකකදී අනිවාර්යෙන් මේ විදිහට information gather කරනවා නම් මේ හැම search result එකකටම ගිහින් බලන්න ඕනේ. හරි. ඉතින් මෙතනදී අදාළ target එකේ website එක තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ website එකේ URL අන්න ඒ වගේ දේවල් අනිවාර්යෙන්ම ඔයා මේ විදිහට save කරගන්න ඕනේ ඔයාගේ අර notepad එකේ. හරි. ඉතින් මෙන්න මෙතන අදාළ ටාගට් එකේ channel එක තියෙනවා. ඉතින් මේක අපේ channel එක. එතකොට මෙන්න මේ channel එක ඇතුළෙත් විස්තර තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ channel එකේ link එකත් එකතු කරගන්නවා. හරි. ඉතින් මෙන්න මේකේ description එක ඇතුළේ තවත් details තියෙනවා. අපි දැනට ඒවා පස්සේ එකතු කරමු. මම දැනට links ටික විතරක් එකතු කරගෙන යනවා. හරි. අපිට මෙන්න මේකෙදී එච්චරයි බලා ගන්න පුළුවන් උනේ. ඉතින් තව search operators තියෙනවා. එකක් තමයි site කියන එක දාලා ඔයාලට පුළුවන් අදාළ site එකක් දෙන්න. උදාහරණයකට hackwer.com කියන site එක ඇතුලේ ඔයාලට මොන හරි search කරන්න පුළුවන්. උදාහරණයකට මෙන්න මේ site එක ඇතුලේ cyber security කියන නම තියෙනවද කියන එක මට search කරගන්න ඕනේ. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ hackwer.com කියන domain එක ඇතුලේ
cyber security කියලා වචනයක් තියෙන නිසා search result එකක පෙන්නනවා. උදාහරණයකට මම දැන් මෙතනදී labs කියලා search කරොත් ඒ වචනේ තියෙන නිසා මේ search result එක පෙන්නනවා. හරි. ඉතින් මම මේකේ යටටම ගිහිල්ලා 2026 කියන එක copy කරගන්නවා. හරි. ඉතින් මෙන්න මේකේ 2026 කියන වචනේ තියනවාද කියලා බලන්න මට වෙන්න මේ විදිහට දාන්න පුළුවන්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් search result එකේ පෙන්නනවා කියන්නේ 2026 කියන වචනේ වෙබ්සයිට් එක ඇතුලේ තියෙනවා. හරි. ඉතින් ඔයාලට මෙන්න මේ search operator එක ඔයාගේ target එක ගැන මොකක් හරි වචනයක් search result එක ඇතුලේ තියනවාද කියලා බලන්න පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟ search operator එක තමයි file type කියලා කියන්නේ. ඔයාලට ෆයිල් ටයිප් එක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට මම මෙතනදී hackwer කියලා සර්ච් කරන්න. ඒ වගේම ෆයිල් ටයිප් එක PDF වෙන්න ඕනේ. එතකොට මේ PDF එකේ hackwer කියලා තියෙන hackwer කියලා PDF එකක් තියෙනවා නම් මේ search result වල පෙන්නනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙදි පෙන්නන්නේ මේ search result එකේදී පෙන්නන්නේ PDF විතරයි. ඔයාලට මේ links වලට ගියොත් PDF විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් මගේ එහෙම PDF එකක් මේ නමින් දාලා නැති නිසා මෙතනදී මගේ PDF එක බලා ගන්න පුළුවන් ඉන්නේ නැහැ. ඉතින් උදාහරණයකට මම මෙන්න මේ PDF එක ඔයාලට ඕපන් කරලා වෙන්නේ. ඉතින් ඔයාගේ ටාගට් එකට මේ විදිහට PDF තියෙනවද නැද්ද කියලා දන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම ඔයා අදාළ ටාගට් එක ගැන හොයද්දි බලන්න ඕනේ. මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට අර site කියන search operator එකම පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට target එකේ domain එක දැම්මා file type එක PDF කියලා දැම්මොත් ඒ site එක ඇතුලේ තියෙන PDF ටික ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් download කරගෙන ඔයාලට පුළුවන් metadata extract කරලා බලන්න metadata ඇතුලෙත් ඔයාලට අදාළ target එක ගැන මොන හරි විස්තර ටික එකතු කරගන්න පුළුවන්. හරි. ඉතින් අපි ඔය step by step ඉස්සරහට මේ video series එකේදී කතා කරමු. හරි. ඊළඟට in title කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් in title කියන search operator එකේදී සිද්ධ වෙන්නේ ඔයාලට හම්බෙන search result එකේ title එක විදිහට ඒ නම තිබ්බොත් විතරයි ඒක පෙන්වන්නේ. උදාහරණයකට in title කියලා hackwer කියලා දුන්නොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට title එකේ hackwer කියලා තියෙනවා නම් විතරයි ඔයාලට ඒ website එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් මේකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අදාළ target එක ගැන විස්තර හොයද්දී. හරි. ඊළඟට in URL කියන search operator එක. හරි. in URL කියන එකේ වෙන්නේ ඔයාලට in URL කියලා දාලා hackwer කියන අදාළ නම තියෙන URL එකක් වෙබ්සයිට් එක ඇතුළේ තියෙනවා නම් විතරයි search result එක පෙන්වන්නේ. හරි. ඉතින් in URL කියලා දුන්නාම hackwer කියලා URL එකක් ඒ අදාළ වෙබ්සයිට් එකේ තියෙනවා නම් ආන්ගේ වෙබ්සයිට් එකේ මෙතනදී පෙන්වනවා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එතනත් ඔන්න ඔය වගේ විස්තර අපට පෙන්වනවා. හරි. ඉතින් මෙතන අපේ මුලින්ම පෙන්වන්නේ අපේ වෙබ්සයිට් එක. ඉතින් පස්සේ පෙන්වන වෙබ්සයිට්ස් ගැන මට අයිඩියා එකක් නැහැ. හරි. ඉතින් ඊළඟ search operator එක තමයි in-text කියලා කියන්නේ. මම මෙතන search operators ටික ඔක්කොම කියලා දීලා අන්තිමට අපි මේ ඔක්කොම එකතු කරලා අදාළ පුද්ගලයා ගැන ඔයාගේ target එක ගැන විස්තර එකතු කරන්න පටන් ගමු. හරි. ඉතින් in-text වලින් කරන්නේ වෙබ්සයිට් එක ඇතුලේ මොකක් හරි මේ අදාළ ටෙක්ස්ට් එක තියෙනවා නම් search result එකේ ඒක පෙන්නනවා. උදාහරණයකට මම in-text hackwer කියලා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අදාළ වෙබ්සයිට් එකේ hackwer කියලා තියෙනවා නම් විතරයි search result එක පෙන්වන්නේ. හරි. ඉතින් අන්තිම search operators දෙක මම ඉක්මනට ඔයාලට කියලා දෙන්න. ඊළඟ search operator එක තමයි ඔයාලට පුළුවන් minus එක පාවිච්චි කරන්න අදාළ මොකක් හරි දෙයක් exclude කරන්න ඕනේ නම්. උදාහරණයකට ඔයා Apple කියලා search කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් search result එකේ Apple company එක සහ Apple කියන පළතුරත් පෙන්වනවා. ඔයාලට images වලට එහෙම ගියොත් ඔයාලට Apple කියන පළතුරත් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් අන්න ඒකට ඔයාලට පුළුවන් ස්පේස් එකක් තියලා fruit මේ minus එක දාලා fruit කියලා type කරන්න. එතකොට ඔයාගේ search result එකෙන් Apple කියන පළතුර අයින් වෙලා Apple කියන company එක විතරයි පෙන්නන්නේ. හරි. ඉතින් මේකෙදි ඔයාලට මොකක් හරි search result එකක් exclude කරන්න ඕන නම් මෙන්න මේ විදිහට minus එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. අන්තිම එක තමයි star mark එක. ඔයා හිතන්න ඔයාගේ target එක ගැන සම්පූර්ණ නම දන්නේ නැහැ. හරි. උදාහරණයකට මම මෙන්න මේ විදිහට Alex N කියලා දැම්මොත් මම මේ නම උදාහරණයකට ගන්නෙ. එතකොට මැදින් අපිට star mark එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අදාළ target එකේ first name එක දන්නවා, last name එක දන්නවා. හැබැයි අදාළ middle name එක දන්නේ නැහැ. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට star mark එක දාන්න පුළුවන්. මේ star mark එක blank එකක් විදිහට වැඩ කරනවා. එතකොට අදාළ target එකේ මේ අනිත් නම් තියනවාද කියලා, මැද නම් මොකක්ද කියලා ඔයාලට search result වලින් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට දැන් search operators ටික ඔන්න මම කියලා දුන්නා. දැන් ඔයාලට මම මේ කියලා දුන්න Google එකේ search operators විතරයි. තව search operators තියෙනවා.
ඒ කියන්නේ දැන් මෙතනදී අපිට Google එකේ පාවිච්චි කරන එක උදාහරණයකට මම මෙතනදී Google එකේ hackboy කියලා සර්ච් කරනවා. එතකොට මේ hackboy කියන exact result එක විතර result එක hackboy කියලා කොහේ හරි තියනවා නම් විතරයි මේ search result එකේ පෙන්නන්නේ. හරි මම දැන් යනවා Bing එකට Bing search engine එකට. ඒ වගේම මම තව එකකින් open කරනවා Yahoo එක. ඒ වගේම තව එකකින් මම open කරනවා Yandex කියන search engine එක. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් search engine 4ක් විතර මම open කරගෙන තියෙනවා. මම මෙන්න මේක එකම දේ මම මෙන්න මේ විදියට ওই විදියට copy paste කරනවා. බලමු ඒ search engine වල හම්බෙන search result එකින් එකට සමානද වෙනස්ද කියලා. හරි. ඉතින් මම මේකෙත් මේ විදිහට search කරනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී Google එකේ හම්බුන search result එක තිබිය මෙන්න මේ විදිහට. ඒ වගේම Bing එකේ හම්බෙන search result එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් ඊට පස්සේ අපිට Yahoo එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ වෙනම search result වගේක් පෙන්වන්න. උදාහරණයකට මේවා කිසිම තැනක X profile එකක් පෙන්වුවේ නැහැ. හැබැයි මේ Yahoo එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට X profile එක මෙන්න මේ විදිහට X profile එකක් පෙන්වනවා. මම මේක new tab එකකින් open කරනවා. ඉතින් මං කිව්වා වගේ මෙන්න මේ වගේ එක එක search engine වල එකම search operator එක ඔයාලට search කරොත් බලා ගන්න පුළුවන් ඉන්නේ එක එක search results. ඉතින් ඒක හින්දා ඒ හැම search result එකකම හම්බෙන වෙබ්සයිට් වලට අනිවාර්යෙන් ගිහින් බලන්න අදාළ target එක ගැන මොනවා හරිම තොරතුරු එකතු කරගන්න පුළුවන්ද කියලා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට X එක open කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් X එකේ තියෙනවා මෙන්න මේ විදිහට අදාළ logo එක දාගත්ත account එකක්. ඒ වගේ මෙන්න මෙතන තියෙනවා found of hacker කියලා. අපි මෙන්න මේ username එකට ගියොත් බලා ගන්න පුළුවන්. අදාළ target එකේ X profile එක තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔන්න අපිට X profile එකක් හම්බුණා. ඒක වෙන search engine එකක search කරපු නිසා තමයි ඒක අපිට හම්බුනේ. ඉතින් අන්න ඒකින්ද වෙන වෙන search engine වල ඔයා අනිවාර්යෙන් search කරලා බලන්න ඕනේ. ඒ වගේම අපිට මේ Yahoo වල search කරපු එකේ වාසියක් විදිහට හම්බුණා අදාළ target එකේ admin ගේ profile එක හොයාගන්න පුළුවන් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ profile එකේ domain එකකුත් තියෙනවා. ඒ අදාළ target එකේ domain එක නිසා මේ අදාළ admin කියන එක අපිට විශ්වාසයෙන් හොයාගන්න පුළුවන්. හරි. ඉතින් අදාළ AX profile එකත් මම මේ විදිහට save කරගන්නවා. දැන් අපිට මෙන්න මේ නම තියෙනවානේ. මෙන්න මේ නමෙන් විස්තර හොයන්න පුළුවන්. අදාළ admin ගේ නමෙන් තවත් විස්තර එකතු කරන්න පුළුවන්. දැන් උදාහරණයකට මේ අදාළ ටාගට් එකේ විස්තර මම මෙන්න මේ විදිහට hackwer කියන එක නැතුව admin ගේ නමින් search කරලා බලනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ admin ගේ තවත් විස්තර අපිට තවත් profile හොයාගන්න පුළුවන් Instagram වගේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේක එක දිගට කරගෙන යන්න පුළුවන්. ඉතින් මේකේ මම ඔයාලට දැන් basic search operators ටික කියලා දුන්නා. ඒ වගේම වෙන වෙනම search engine වල search කරලා අදාළ target එක ගැන වෙන වෙන විස්තර එකතු කරන්න පුළුවන් කියලා මම ඔයාලට කියලා දුන්නා. හරි. ඉතින් මේ වෙනකොට මම මේ වීඩියෝ එක නවත්තනවා. අපි දෙවෙනි වීඩියෝ එකේදී මෙතන ඉඳන් මේ open source intelligence series එක continue කරගෙන යමු. ඔන්න අපිට දැන් තියෙන්නේ මේ search operators පාවිච්චි කරලා අදාළ target එක ගැන තවත් විස්තර එකතු කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ අදාළ target එක ගැන email එහෙම හොයාගත්තොත් අපිට පුළුවන් ඒව data breaches වල තියෙනවද කියලා බලලා අදාළ data breaches download කරලා ඒ data breaches ඇතුලේ තියෙන වෙනත් විස්තර අදාළ target එක ගැන හොයන්න පුළුවන්.